शरणं गच्छामि පළමුව සසර දුකින් අත්මිදීම පිණිස උතුම් බුද්ධ රත්නය මම පිහිට කර ගනිමි. ධම්මං සරණං ගච්ඡාමි. දෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් ධම්ම රත්නය මම පිහිට කර ගනිමි. සංඝං සරණං ගච්ඡාමි. පළමුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් සංඝ රත්නය මම පිහිට කර ගනිමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. දෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් බුද්ධ රත්නය මම පිහිට කර ගනිමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. දෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් ධම්ම රත්නය මම පිහිට කර ගනිමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. දෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් සංඝ රත්නය මම පිහිට කර ගනිමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් බුද්ධ රත්නය මම පිහිට කර ගනිමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් ධම්ම රත්නය මම පිහිට කර ගනිමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් සංඝ රත්නය මම පිහිට කර ගනිමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වැළකීම නම් වූ උතුම් සික්ඛාපදය මම සමාදන් වෙමි. අදින්නාදාන වේරමණී
ගැනීම නම් වූ උතුම් වූ සික්ඛාපදය මම සමාදන් වෙමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්ත්‍රී පුරිසයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකීම නම් වූ උතුම් වූ සික්ඛාපදය මම සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් පරස වචන කීමෙන් මුසාබස් කීමෙන් කේලම් කීමෙන් වැළකීම නම් වූ උතුම් වූ සික්ඛාපදය මම සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේන පානයෙන් වැළකීම නම් වූ උතුම් වූ සික්ඛාපදය මම සමාදන් වෙමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉර අවර හැරීමෙන් පසු ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ උතුම් වූ සික්ඛාපදය මම සමාදන් වෙමි. නච්ච ගීත වාදිත විසුක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නැදීම ගීකීම සෙල්ලම් කිරීම සෙල්ලම් බැලීම උසුළු විසුළු කිරීම වාදනය කිරීම යන මෙගී දෙයින් වැළකීම නම් වූ උතුම් වූ සික්ඛාපදය මම සමාදන් වෙමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උසසුම් මහා අසුනින් පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ උතුම් වූ සික්ඛාපදය මම සමාදන් වෙමි. සාදුකාරයක් පවත්වමු. කාරුණික ගුණබර වාසනාවන්ත බෞද්ධ පින්තුනි, පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ
ආදරණීය අම්මලා ආදරණීය තාත්තලා දුවා දරුවන් හැමෝම අපේ භගවත විද්‍යා සමාධි මහා පිරිවෙන් ආයතනයේට ශ්‍රීපාද මහා විහාරස්ථානයේට ඊතාම ගෞරවයෙන් ඊතාම සද්ධාවෙන් ඉදිරි පාන්දර ඇවිල්ලා එකලයුතු වතාවත් ආදිය සිද්ධ කරලා ලෝතුරු බුදුහාමුදුරුවන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවන් සකසගෙන ඇවිල්ලා එය පිළියෙල කරලා තැන්පත් කරලා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ ඊතාම ගෞරවයෙන් ඊතාම සද්ධාවෙන් සකස් කරගන්න දුනා වූ සිළු සම්බුද්ධ පූජාවන් ලෝතුරු බුදුහාමුදුරුවන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් අභියස මෙහිමදෙරේ පාන්දර සම්බුද්ධ පූජාව සිදු කරලා උන්වහන්සේට හේල දානමේ පින්කමක් විදියට මේ උතුම් සම්බුද්ධ පූජාව පූජා කරනවා පූජා වේවා ඒ පූජා කිරීම තුළින් ළඟා කරගන්න සියලු ආනිසංස ධර්මයන් ආදරණීය අම්බල තාත්තල දුවා දරුවන් හැමදෙනාටම නිරෝගී චිර ජීවනයේ අද දවස තුල කටයුතු සිදු කරන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් ටික හේතු වේවා කාය චිත්ත මානසික පීඩාවක් නොව වේවා නිරෝගී චිර ජීවනයේම උදා වේවා සැලසේවා කියන තුන් ප්‍රාර්ථනාව හදවතේ තියාගෙන අපි හැමෝම එකට ගාථාවන් සජ්ජායනා කරමින් සම්බුද්ධ පූජාව සිදු කරමු කවුරුත් එක්ක සාදුකාරයක් පවත්වන්න නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාතරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාත යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සංජවන්තේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සුවදොන්තමං බුද්ධෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතෝ තං මමං ස්වාකාතෝ භගවතා ධම්මෝ සංගිට්ඨිතෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහේති ධම්මං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නා
ඒතේන සච්ච වන්දේන හෝතු මේ ජය මංගලං උත්තමං ගීන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මෝ යෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු තං වමං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ස්වාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ කිනේයෝ අඤ්ඤලේ කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති සංඝං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි යේත සංඝාති තාත ඒත සංඝා අනාගතා පච්චුප්පන්නාත ඒ සංඝා අහං වන්දාමි සම්බදා නති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වන්දේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිධෝත්තමං සංඝෝ යෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මමං වන්දාමි චේතියං සම්භං සම්මතානේ සුපතිංකිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයන්නකා පත්තෝ සම්භං යුධං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒုတိယံ ච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුන්ථං රතනාගරං පංචමං ගජපාලං ච මුජලින් දේන කණ්ඩමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුවං දීගවාපි චේතියං ච මුදින්ගනං තිස්සමා විහාරං ච බෝධින් වරිස වන්දයං ස්වර්ණමාලී
මහචේතියං තුපාරාම වයාගිරින් ජේතවනං සේවජේතියං තථාගතරගාමකං ඒතේ සෝල සඨානානි අහං වන්දාමි සම්බදා ගනසාරම්පදිත්තේන දීපේන තමදංසෙනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුධං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා පූජයාමි තථාගත වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්ද සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුබ්බං මිලායාති යතයි ධම්මේ කායෝ දතායාති විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං චයං කමනී භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනී ධම්ම සම්දින්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්මාන පන්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්ඤතු කාරුණික ගුණධර වාසනාවන්ත බෞද්ධ පින්තුනේ පොසොන් පොර පසළොස්වක් පොහොය දවසේ ආදරණීය පින්වත් ඔබ ඊතාම ගෞරවයෙන් ඊතාම සදහාවෙන් සකස් කරගන්න දුනා වූ තුන් දහනමේ පින්කම හිමිදිරි සම්බුද්ධ පූජාවන් මල් පහන් ගිලම්පස කිරියාහාර පූජාවන් කැවෙලි
බෙහෙත් ඖෂධ මේ සියලුම පූජා ද්‍රව්‍යයන් අපාවැමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් අභියස සම්බුදු පූජාවන් සිදු කරන්නට යෙදුණා. මේ අවස්ථාව තුළ දවස තුළ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ පින්වත් ඔබ හැමදෙනාම ඒක රාශී වෙලා බලාපොරොත්තු වන්නේ භෞතික ලෝකයේ තුලින් ආධ්‍යාත්මික හොයාගෙන යන ගමන තුල භෞතික ලෝකයෙන් හොරා ගණනාවකට මිදලා ආධ්‍යාත්මීය විමුක්තිය සොයාගෙන යන ගමන තුල ඒ විමුක්ති මාර්ගයට අද ප්‍රවිෂ්ඨ වෙලා ඒ විමුක්ති මාර්ගයේ අද දවස තුල කටයුතු සිදු කරන්න ගමන් කරන්නයි ආදරණීය ඔබ අද අදිෂ්ඨාන කරගෙන අද මේ සූදානම් වෙන්නේ. ඒ විමුක්ති මාර්ගය තුල ගමන් කරන්න යන ඔබ අප හැම දිනාටම අවසාන නිර්වාණය කරා යන ගමනේදී ඔබ අප හැම දිනාටම සිද්ධ කරන්න ඕන සිද්ධ කළ යුතු ආධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් ආධ්‍යාත්මික ගුණය වෙනුවෙන් අවශ්‍ය කරන දේ අද දවස තුල හිමිදිරි පාන්දර ඉඳලාම ඔබ සිද්ධ කරගන්න යෙදුනේ. ඒ සියලු ඒ අමදිනාදිය සිද්ධ කරලා ඒ සුද්ධ පවිත්‍ර කළා පිවිසුදුරු පවිත්‍රභාවයට පරිවර්තනය කරගෙන ඔබ ඉන්න ශාලාව ඔබ තැන්පත් වෙලා ඉන්න භූමිය වටපිටාව මේ සියල්ල සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසිදු කරගත් වටපිටාව ඒ වටපිටාව පිරිසිදු කරගෙන පවිත්‍ර කරගන්නව වගේ අද දවස තුල ඔබේ හදවත පිරිසිදු පවිත්‍ර කරගත යුතු වෙනවා. ඒ වෙන කිසි කාරණාවක් නිසා නෙවෙයි පින්නතුනේ ඔබ අද ඇවිල්ලා තියෙන ධර්මශාලාවට අද ඇවිල්ලා තියෙන ඔබ දහම් මණ්ඩපයක් තුලට ඔබ ඇවිල්ලා තියෙන්නේ විහාරස්ථානයේ ඔබ ආධ්‍යාත්මීය වෙනුවෙන් කටයුතු සිදු කරන්න අවශ්‍ය කරන තැනකට ඒ ආධ්‍යාත්මීය වර්ධනය කරගන්න පුළුවන්කම ඔබට ඇති වෙන්නේ භෞතික ලෝකයෙන් මිදලා අද මේ ධර්මශාලාවට ආවොත් ඔබට ඕන තැනක ඉඳගෙන ධර්ම දේශනාවන් අහන්න පුළුවන්. ඔබට ඕනම ඉරියව්වකින් ඕනම පහසු තැනක ඉඳගෙන ඔබට ධර්ම දේශනාව අහන්න පුළුවන්. හැබැයි ඒ හැම ධර්ම දේශනාවක්ම ඒ හැම ධර්ම කාරණාවක්ම ජීවිතයට ගන්න තියෙන දේ අපි අරගන්න ඕන. අවබෝධයෙන් ඔබ මෙතනින් නැගිටලා යනවා කියලා කියන්නේ ඒක ආපු කෙනා නෙවෙයි. මෙතනින් ආපස්සට නැගිටලා යන්න ඕන යමක් දැනගෙන යන පුද්ගලයෙක් යමක් අවබෝධ කරගෙන යන කෙනෙක් බවටයි පරිවර්තනය වෙන්න ඕන. එහෙම පරිවර්තනය වුණොත් ඔබට වැඩි ඈතක් නොගිහිල්ලා ධර්ම අවබෝධය ලබා කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට මේ හදවත හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට ධර්මයට අනුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඔබට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. අද ඔබ මේ ධර්ම ශාලාවට ඇවිල්ලා මේ ධර්ම ශාලාවේ තැන්පත් වෙලා අද ඔබ මේ ක්‍රියාකලාපය වෙනද වගේ ඔබ ගෙදර දොරේ ජීවත් වෙනකොට ඒ භෞතික ලෝකයේ දේවල් ගැන කතා කරනව නම් අද ඔබ උඩින් සිවිසෙද්දක් පෙරවගත්තට සුදුරින්දක් ඇඳගෙන ආවද උතුම් සරුවක් දහගත්තට ඔබට ඒ ගන්න තියෙන හරය ඔබ අද සිල් සමාදන් වෙන්නේ නැහැ. ඔබේ ආධ්‍යාත්මයට යමක් ගන්න ඔබේ රාශී කරගෙන නැහැ. ඔබ අද අනිෂ්ඨාන කරගත යුතු වෙන්නේ මේ දහම් මණ්ඩපය තුල ධර්ම සාකච්ඡා දහම් කාරණාවන් විතරයි ඔබේ ජීවිතයේ ඔබ අද කතා බහ කරගත යුතු වෙන්නේ. භෞතික ලෝකයේ තුල වෙච්ච දේවල් තුල ඔබේ ජීවිතයේ ඔබට වෙච්ච දේවල් භෞතික ලෝකයේත් එක්ක ගෙනිච්ච දේවල් නෙවෙයි. ඔබ ධර්මයත් එක්ක ගැටෙන්න ඕන. ධර්මයත් එක්ක වාද කරන්න ඕන. ධර්මයත් එක්කයි ඔබ සංවාද කරගත යුතු වෙන්නේ. අද දවස තුල එහෙම කරාමයි අපි ආධ්‍යාත්මික වශයෙන් අපි වර්ධනය වෙන්නේ. ඔබට යමක් තැම්පත් කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ එහෙම වුණොත් පමණයි. ඒ යන
ගමනකටයි ඔබ අද පිවිෂ්ඨ වෙලා අද මුළු දවසම කැප කරලා මේ ඔබ කටයුතු සූදානම් කරන්නේ. ඒ කැපෙච්ච දවස, ඒ ඔබ ආපු දවසේ අවශ්‍ය කරන ඵලය, අවශ්‍ය කරන ප්‍රතිඵලය ඔබට ළඟා කරගත්තොත්, ඔබ ළඟා කරගත්තොත් ඔබේ ගහව ජීවිතයක්, ඔබේ මේ ලෝක වශයෙන් මේ ජීවත් වෙන ඉතිරි කාල සීමාව තුළ ඔබට සාර්ථක දෙවි පෙවතක් ගමන් කරන්න, ධර්මාවබෝධය කරා ක්‍රමක්‍රමයෙන් ලං වෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබට ඉතින්දී. ඒ නිසා ඒ අදිෂ්ඨානය, ඒ අරමුණ තියාගෙන ඔබ අද අදිෂ්ඨාන කරගන්න මේ අද මුළු දවස පුරාවටම මම මගේ ජීවිතයේ භෞතික ලෝකයක් එක්ක කතා කරන්නේ නැහැ. මම ධර්මයත් එක්ක ආධ්‍යාත්මයත් එක්ක කතා කරන්නේ. ආධ්‍යාත්මීය ගුණය වර්ධනය කරගන්නේ ඔබ තැන්පත් වෙලා ඉන්න අවස්ථාව තුළ, ඔබට ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන අවස්ථාව තුළ, ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න නොලබන අවස්ථාවන් වලදී ඔබට ඔබේ හදවත හදාගන්න මොහොතක් කාලයෙන් වෙන් කරන්න පුළුවන්කම තියන්න පුළුවන්. ඔබේ මනස තැන්පත් කරගන්න ටික වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඔබ සක්මන් කරනකොට, ඔබ ඇවිදිනකොට ඔබ හොඳ සිහියෙන් ඇවිදින්න පුරුදු වෙන්න. ඔබ මෙතනින් එහාට මේ ධර්මශාලාවේ ඇවිදිනකොට, එළිය ඇවිදිනකොට ඒ හැම තැනකදීම මම ඇවිදිනවා කියන තැන ඉඳගෙන ඇවිදින්න, මම කකුල තියෙනව තැන ඉඳගෙන ඇවිදින්න, මම කකුල උස්සනවා කියන තැන ඉඳගෙන ඒ කකුල උස්සලා අරගෙන ගිහිල්ලා තියන්න. එහෙම වුණාම ඔබේ ආධ්‍යාත්මීය වර්ධනය කරගන්න, ඔබේ මනස දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට ඒ අරමුණ, ඒ අදිෂ්ඨානය හදවතේ තියාගෙන අද දවස කටයුතු සිදු කරන්න කියන කාරණාව ඊටාම මෙත් සිතින් යුතුව ඔබට සිහිපත් කරනවා. ඒ මෙත් සිතින් යුතුව සිහිපත් කරන්නේ ඔබට ඔබේ ජීවිතයේ ඒක රාශී කරගත්තු දේවල් ඔබට අක්කොච්චිමං අවදිමං අජිනිමං අහසුමේ යම් කිසි කෙනෙක් ඔබේ භෞතික ලෝකයේ ජීවත් වෙනකොට බැඳපු දේවල්, ඔබට වෙච්ච කරදර බාධක ඔබට මතක් වෙනවා. අපේ මනස නිරවුල් වෙනකොට, ඒ මනසට සැහැල්ලු බවක් දැනෙනකොට, ඒ මනසට සැහැල්ලු බව දැනෙනකොට ඒ වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න නෙමෙයි, ඒක අමාරුවෙන් හරි ටික වේලාවකට හරි අපිට යටපත් කරගන්න සිද්ධ වෙනවා. ඒකට පුරුදු වෙන්න සිද්ධ වෙනවා ඔබ හැමෝටම. ඒ නිසා අනුමුල අධිෂ්ඨාන වශයෙන් තියාගන්න අද දවසේ ආධ්‍යාත්මීය වර්ධනය වෙනුවෙන් මම අද දවසේ කැප කරලා කොහොම හරි යමක් ජීවිතයට ඒක ආශ්‍රය කරගන්න, ටික වෙලාවකට හරි මනස එක තැනක එක ඉරියව්වකින් එක ක්‍රියාකලාපයකට තියාගන්න මම අධිෂ්ඨාන කරගන්නවා කියන තැන ඉඳගෙන ඔබ අද දවසේ කටයුතු සිදු කරන්න කියන කාරණාව ඊටාම මෙසිතින් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඉතින් ඒකම සිහිපත් කරන්න ඕන අද හිමිදිරි ආන්තර සිල් පූජාවේ දායකත්වයේ අරගෙන කටයුතු සිදු කරන එස්.එම්. තිලකරත්න මහත්මයාණන්, අශෝකා හිමිනි මහත්මිය ඇතුළු ඒ ආදරණීය දෙපළ අද උදේ සිල් පූජාවේ දායකත්වයේ අරගෙන කටයුතු සිදු කරනවා. ඉතින් ආදරණීය විදනාගේ ආදරණීය පියවරු දෙකලට පුජානුමෝදනාවන් සිදු කරන්න, ඒකම ආදරණීය මව්වරු දෙකලට ඒ ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින්, නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින්, අධ්‍යාපනයේ හදාරන ආදරණීය දරුවන් දෙපළට ඒ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න, ඒකම සිය සමාදන් වුණු සියලු දෙනාටම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරලා ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒකම විල්සන් මහත්මයාණන් ඇතුළු ඒ ආදරණීය විල්සන් මහත්මයාණන් රෝගාතුරව සිටින්නේ. ඉතින් ඒ ආදරණීය විල්සන් මහත්මයාණන්ට වැළඳලා තිබෙන වැළඳෙන්න තියෙන සියලුම දේවල් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම ඒ පුණ්‍යානුමෝදනාවන් සිදු කරලා ඒ මිය පරලෝකීය හැම දෙනාටම අපේ තිලකරත්න මහත්මයාණන්ගේ පාර්ශ්වයේ, අශෝකා මහත්මියගේ පාර්ශ්වයේ සියලු දෙනාටම ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු වේවා කියන ප්‍රාර්ථනාවත් ආදරණීය මව්වරු දෙපළට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින්, දරුවන්
අය අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථකව සිදු කරගන්න ඒ උතුම් පින්කම හේතු වාසනා වේ අධිවිශ මහත්මයාණන් ඇතුළු ඒ හැම දිනාටම ඔබ මේ පින්කම වෙනුවෙන් ඇත අතහිත දීලා කටයුතු සිදු කරපු හැම දිනාටම මේ උතුම් පින්කම ආශිර්වාදයක් ආරක්ෂාවක් වේවා රැකවරණයක් බවට පරිවර්තනය වේවා සියලු පැතුම් ප්‍රාර්ථනාවන් සියල්ල සාර්ථකව සිදු කරගන්න ඒ සිදු කරන ව්‍යාපාරික කටයුතු සියල්ල සාර්ථකව සිදු කරගන්න අපිට කරන මහත්මානන්ට අශෝකා මහත්මිය ඇතුළු පින්වත් හැම දිනාටම මේ උතුම් පින්කම හේතු වාසනා වේවා සියලු පැතුම් ප්‍රාර්ථනාවන් සඵල කරගන්න මේ පින්කමේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය උදා වේවා සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආදරණීය මව්වරු දෙපළ ඇතුළු ආදරණීය පියවරු දෙපළ ඇතුළු මියගේ හැම දිනාටම මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. මේ අවස්ථාවේදී සීල සමාදානයේ නිරත වෙන ආදරණීය අම්මල තාත්තලා ආදරණීය දුවදරුවන් නමින් පිය කරලෝගී ප්‍රයත්න ඇති ඒ හැම දිනාටම මේ පින්කම අපි අනුමෝදන් කරමු වේවා. ඒකම විශේෂයෙන්ම ගුරුදෝත්තම ලෝකහාමුදුරන් වහන්සේගේ ආදරණීය මෑණියන් වහන්සේට ආදරණීය පියතුමාණන්ට සහෝදර දෙපළ ඇතුළු ඒ හැම දිනාටම මේ පරලෝකයේ හැම දිනාටම අපි පොඩි හාමුදුරන් වහන්සේලා නමින් පිය පරලෝකයේ සියලු දිනාටම ඒ තුන් පින්කම අනුමෝදන් වේවා. යත්තගේ පරලෝක ජීවිතයේ සාර්ථක කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. පින්වත් හැමදෙනාම කාට වේලාවට ආරක්ෂා කරන සීලෝම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් හේතු වේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය ඔබට සැලසේවා. කිසිදු කරදරයක් බාධාවකින් තොරව කටයුතු සිදු කරගන්න මේ උතුම් පින්කම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ඔබ හැමදෙනාටම උදා වේවා සැලසේවා කියන ප්‍රාර්ථනාවන්ගේ දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්ම අනුමෝදිत्वा නිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්ම අනුමෝදිत्वा නිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්ම අනුමෝදිत्वा නිරං රක්ඛන්තු තං සදා. පින්වත් ඔබට කිසිදු කාය චිත්ත මානසික පීඩාවක් නොම වේවා. අද දවස තුල නිරෝගීවත්ව කටයුතු සිදු කරගන්න මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. නිරෝගී සුවය දීර්ඝාසු දා වේවා සැලසේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරන දෙවි රෝගී චිර ජීවනයේ එලෙසම උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉඳගෙන සෙවෙදී කරමු. සපීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවස්වන්දරායෝ සුඛී දීඝායෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිත්‍යං වද්ධාපදායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්
නිබ්බන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. පින්වත් හැමදෙනාටම සම්මා සම්බුද්ධ සරණයි.